බලන්න නයනී වැඩ්ඩෝ ලෙඩ්ඩු වෙන අපූර්ව මේ රජයෙන් කරනවා නම් හොඳ වැඩක් තියෙනවා. පුළුවන් නම් ඔය වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ හදන්නකෝ මේ වාට්ටුවක්. ඉස්පිරිතාලයක්. සියලුම සපවාසුකම් සහිතව විශේෂයෙන්ම පපුව සම්බන්ධ ලෙඩ්ඩු. ඒ කියන්නේ දැන් මුන් දේශපාලනයට සම්බන්ධයි නම් අවුරුදු 18 වුණත් ඔගේ වෑල් යනවා. බඩුම තමයි. වෑල් යනවා. අවුරුදු 18 එකෙක් වුණත් වෑල් යනවා දේශපාලනයට සම්බන්ධයි නම් නඩුවක් පත්තු වෙච්ච ගමන්. හරිද? පුළුවන් නම් මේ අනුර සහෝදරයා දකින්නකම් මේක ෂෙයා කරලා දෙන්න. අනිවාර්යයෙන්ම වැලිකඩට හොස්පිටල් එකක් ඕනේ. මම කියන්නේ මුන්ව ඇතුළට අරන් ගිහිල්ලා ලෙඩක් කිව්වොත් අරන් යන්න හොඳ නෑ එළියට. මුන්ට ලෙඩට බෙහෙත් කරන්නත් ඕනෙම ওই බන්දනාගාරය ඇතුළේ තියලම තමයි. දන්නවද? පුළුවන් නම් අන්නේ දේ කරලා දෙන්න කියන රජයට කරනවා නම් කරනවන සුපිරිම වැඩක්. ඕගොල්ලන්ට ඊළඟ ඡන්දේ දිනන්න පුළුවන් වැඩක්. දැන් ඉස්සරහට තව එනවා ලෙඩ්ඩු. අපෝ තව එනවා මේ හොඳට හැඩි දැඩි ඉන්නේ උන් මේ ලෙඩ්ඩු වෙනවනේ යකෝ. උඹලද යකෝ මේ රටවල් ඉල්ලන්නේ. යකෝ රනිල් හොඳයිනේ. රනිල්ගේ වෑල් ගියේ මේ ඊයේ පෙරේදා. මුන්ගේ මේ වෑල් ගියානේ යකෝ. වෑල් නෙවෙයි මුන්ට යන්නේ බඩෙලියේ. දැම්මනම් කරක්කටාගේ වාට්ටුවට. ඉතිහාසෙත් කතාව කිව්වේ අනුර තමයි. අල්ලනකොට කෙඳිරි ගන්න එපා කිව්වා. ඔය ගාන්නේ කෙඳිරියේ. මුන් දැන් මේ අලුත්ම සෙල්ලම. ඒ කියන්නේ දැන් මේ කරගන්න දෙයක්ම නැහනේ. එතකොට මොකද්ද කියන්නේ මේ අත්අඩංගුවට ගන්න විදිය හරි නෑලු. ඒ කියන්නේ අත්අඩංගුවට ගන්න ඕනේ මේ නළුවෙක්ව මේ රටම දාන්න නළුවෙක්ව අත්අඩංගුවට ගන්න නෙවෙයි යකෝ. මම කියන්නේ මුන්ට ඡන්දයක් හරි දීලා මුංග ගාව මොකකට හරි මොනාටම හරි මුං ගාව වැඩකට හරි ගියා නම් මිනිස්සෙක් ඒ මිනිස්සුත් ගිහිල්ලා දානු සිවිල් නඩුවකට විරුද්ධව. ඇත්තටම මෙහෙම නීතියක් හදන්න බැරිද දන්නේ මානව හිමිකම් එකේ. මු මෙහෙම සමාජයට වග කියන්න ඕන එකෙක් දේශපාලනයට සම්බන්ධ එකෙක් මේ වගේ දේවල් කරලා තියනවා කියලා මිනිස්සුන්ට නිකන් මානව හිමිකම් එකේ නඩුවක් එහෙම දාන්න බැරිද දන්නේ මට පුළුවන් නම් කවුරු හරි කමෙන්ට් එකක් දාන්න එහෙම ක්‍රමයක් තියෙනවද කියලා. විපක්ෂයෙන් වැඩිම බැනුම් අහන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ අධිකරණය. ඔන්න උන්ගේ කෙරුවාව. උන්ට දැන් පෙන්නන්න බැරි જાතිය තමයි පොලිසිය. ඇවිල්ලා කුදලගෙන යනවලු. යකෝ කුදලගෙන යන්නේ නැතුව බං ඔය වගේ සක්කිලි බල්ලොන්ව මොනවද උන්ට කරන්න කියන්නේ? පුරතල් කරන්නද කියන්නේ ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා. උන් ළමයි තුන් දෙනෙක් ඉන්නවලු. උන්ගේ මේ බලන්නකෝ. මුන් ලැජ්ජ නැතුව උන්ව සුද්ධ කරන විදිහ. හරිද? මුන් කියනවා අනේ ළමයි තුන් දෙනෙක් ඉන්නවලු එහෙම ඇවිල්ලා. ඌ ළමයි තුන් දෙනා ගැන හිතන්න තිබ්බේ ඔය සල්ලි ගන්න කලින්. මම මේවා අරගෙන මට මොන හරි වුණොත් මගේ ළමයිට මොනවද වෙන්නේ කියලා ඌ හිතන්න ඕනේ. උඹලා මේ ප්‍රස්තිය කියන්න ඕනේ රටට. ඕගොල්ලන්ගේ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්න රටට කියන්න එපා. බොරුවට අනුකම්පාව ලබා ගන්නද ඕගොල්ලෝ එහෙම කරන්නේ? අනේ ළමයි තුන් දෙනෙක් ඉන්නවනේ අරන් ගියානේ කියලා. ඕගොල්ලෝ මේ අනුකම්පාවක් දිනා ගන්නද එහෙම කරන්නේ? ඒ හුරතල් නෑ. මේවා මේ සංවිධානාත්මක අපරාධ. එලිම සංවිධානාත්මක අපරාධ ඒවා. කප්පන් අරගෙන තියෙන්නේ. මු පාර දෙකේ බල්ලෝ වගේ අදගෙන යන්න ඕනෝකුංග. නිකන් නෙමෙයි. ඔය වගේ සක්කිලිද මේ රට ඉල්ලන්නේ යකෝ. අපිට තමයිලු ඉන්නේ හොඳම සෙට් එක. හොඳටම කරපු සෙට් එක තමයි. ඇත්තටම මේ රජයෙන් මේ අවුරුදු 5 ඇතුළත මුංග රටට එලි කරලා දෙන එකම ඇති ඒ මිනිස්සුන්ට ඊළඟ සැරේ ඡන්දයක් පරාද වුණත් කමක් නැහැ. සතුටින් ගෙවල් වල ඉන්න පුළුවන් විශ්‍රාමසුවේ. මේ රටේ මිනිස්සුන්ට මුංගේ ඇත්ත தත්ත්වය එලි කරලා දෙන්නම ඕන. ඒක තමයි කරන ලොකුම දේ මේ වෙලාවේ මේ රටේ මිනිස්සුන්ට. සක්කිලියක්කු මුන්ට යකෝ මුන්ට යන්නේ නමක් නැති කරන්න ඕනේ දන්නවද? සමාජයෙන් කොන් කරලා දාන්න ඕනේ මුංග. පාරක දැක්කත් hina වෙන්නවත් එපා. මම නම් කියන්නේ මිනිස්සු මුංගේ මූණ බලලා කෙල ගහන්න ඕනේ. දන්නවද? ඒ තරම් සක්කිලියක්කු මුන්ද යකෝ මේ රටවල් ඉල්ලන්නේ.